අලුතින් ගැසට් කරන ලද මිල සූත්‍රයේ හේතුවෙන් දේශීය ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ලවන බව පවසමින් ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකින්ගේ මණ්ඩලය එම නව මිල සූත්‍රය අත්හිටුවන්නයි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා. එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මහතා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින් මේ පිළිබඳ දැඩි කනස්සල්ල පළ කර ඇති බවද සඳහන් වෙනවා. නව ගැසට් කරන ලද මිල සූත්‍රය ඉන්දියානු සහ දකුණු ආසියානු වෙළඳපොළ මිනුම් සලකුණු වලින් ව්‍යුත්පන්න කර ඇති අතර එය නැවත මිලදී ගැනීමේ කිවිසුම් යටතේ සිටින දේශීය නිෂ්පාදකයන් සඳහා යෙදවීමට සම්පූර්ණයෙන්ම නුසුදුසු බවද ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකින්ගේ මණ්ඩලය සඳහන් කරනවා. අදාළ අති විශේෂ ගැසට්ටුව නිකුත් කර ඇත්තේ ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් මේ අනුව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයටම සහ ප්‍රබලතාවයට අදාළව විනිවිද භාවය සහ සාධාරණත්වය සහතික කිරීම මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේ අරමුණු බව ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා. ආකාර දෙකක් යටතේ හඳුන්වා දී ඇති මෙම මිල නියම කිරීමේ ක්‍රමවේදයේදී ඖෂධ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් හා දේශීය වශයෙන් භාවිතා වන මිල ගණන් තොරතුරු හා මූලාශ්‍ර භාවිතා කළ යුතු බවද ගැසට් නිවේදනය මගින් අමාත්‍යවරයා පනවා ඇති නියෝගවල සඳහන් වෙනවා. ලංකා යූනිවස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.